2025 ඒලව කෙමිස්ට්‍රි පේපර් එක හැදෙන්නේ කොහොමද? ඒක කරන්න ඕන පිළිවෙල කොහොමද? කෙමිස්ට්‍රි පේපර් එකට ඇත්තටම වෙලාව මදිද? මෙන්න මේ කියන ප්‍රශ්න ඔයාටත් තියෙනවා නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් MCQ පේපර් එකේ ප්‍රශ්න 50ක් තියෙනවා. ප්‍රශ්නාංක 1 ඉඳන් 30 වෙනකම් ඔයාට උත්තර 5ක් හම්බෙනවා. එක උත්තරයයි නිවැරදි උත්තරය වෙන්නේ. ඊළඟට ප්‍රශ්නාංක 31 ඉඳන් 40 වෙනකම් ABCD ලෙස ප්‍රශ්න 4ක් ලැබෙනවා. එතනදී AB උත්තර හරිනම් අංක 1ද, BC උත්තර හරිනම් අංක 2ද, CD උත්තර හරිනම් අංක 3ද, AD කියන උත්තර හරිනම් අංක 4ද වෙනත් ඕනෑම පිළිතුරක් සඳහා අංක 5ද කියලා තමයි අපි කොටු කොලේ ලකුණු කරන්නේ. අවසානයට ඔයාට 41 ඉඳන් 50 වෙනකම් ප්‍රශ්න 10ක් ට්‍රිකි ප්‍රශ්න හම්බෙනවා. පේපර් එකේ ගොඩක්ම හිතන්න තියෙන ප්‍රශ්න සෙට් එක හම්බෙන්නේ මෙන්න මෙතනදී. දැන් මං කියන්න හදන්නේ මේ පේපර් එක ස්මාර්ට් විදිහට කරන විදිහ. ඉතින් පේපර් එකක් පටන් ගත්ත ගමන් අන්තිමේටම ගිහින් හරියන්නේ නැති නිසා මුලින්ම පළවෙනි ප්‍රශ්නේ ඉඳන් පස්වෙනි ප්‍රශ්නේ 6 වෙනි ප්‍රශ්නේ විතර වෙනකම් කරලා ඉන්න. ඊට පස්සේ ඔයා යන්න ඕනේ 41 වෙනි ප්‍රශ්නේ ඉඳන් ඉස්සරහට. ඔයා පේපර් එක අතට ගත්ත ගමන් ඔයා හරිම ෆ්‍රෙෂ්. ඉතින් මේ ෆ්‍රෙෂ් වෙලාවෙදිම ට්‍රිකි ප්‍රශ්න ටික ඉවරයක් කරලා දාන එක තමයි හොඳම දේ. ඔයාට මොකක් හරි බැරි ප්‍රශ්නයක් තිබ්බොත් ඒකේ ගොඩාක් වෙලා රැඳෙන්න එපා. ඒකේ අංකේ රවුන්ඩ් කරලා පස්සේ බලන්න හිතාගෙන ඊළඟ ප්‍රශ්නෙට යන එක තමයි හොඳම ක්‍රමය. ඊට පස්සේ උත්තර 2ක් 3ක් තියෙන්න පුළුවන්. ඊළඟට අමාරුම කොටස කරන එක තමයි හොඳම දේ. ඒ කියන්නේ ඔයා ඊළඟට කරන්න ඕන 31 ඉඳන් 40 වෙනි ප්‍රශ්න වෙනකම්. අන්තිමේටම තමයි ඔයා මුල් ප්‍රශ්න 30 කරන්න යන්න ඕනේ. හරි. මුළු පේපර් එකම මේ විදිහට කරලා ඉවරුනයින් පස්සේ ඔයාට අමාරු ඔයා රවුන්ඩ් කරගත්ත ප්‍රශ්න ටික ඉතිරි වෙනවා. දැන් ඒ ප්‍රශ්න ටිකත් ඔයා ඉවර කරන්න. ඉතින් මේ විදිහට ඔයා MCQ එක ස්මාර්ට් විදිහට කරොත් ඔයා හිතනවටත් වඩා MCQ ලකුණක් ඔයාට ගන්න පුළුවන්. ස්මාර්ට් විදිහට ඉගෙන ගන්න. ටිකටම එකතු වෙලා ඉන්න. good luck හැමෝටම.